ඕකේ ඉන්නවද? පෙට්ටියේ ඉන්නව? අයියෝ ඕකේ ඉන්නවද ඔයා? කවුද ඔයා ගෙනත් දැම්මේ? ඈ මෙතන කවුද ගෙනත් දැම්මේ ඔයා? චුට්ටක් ඉන්න ඕනේ එනකන් එනං ඈ. ගෙදර යන්නද? එනවද යන්න? ඈ එන්නේ ආය නගින්න. ආය නගින්න එන්න. යා. එන්නේ. යනවද? අපි ආයෙත් යන් ඈ. යන්න පුළුවන් නම් යන්. මම ඈ. ඔක යන් ඈ. පයින්න බෑ. බිමට. බිමට පයින්න එපා. හරිද? පයින්නවනේ. පයින්න බෑ. ඈ යන්ද? යන් එන්න. ඒ හිටියේ පාරක දාලා ගියපු චූටි අහිංසක පැටියෙක්. ඉතින් එයාව කාත් කවුරුවක් නැතුව මෙන්න මේ පාරේ දාලා ගිහින් තිබුණා. ඉතින් මට ඒ වෙලාවේ තනියම එයාව අරගෙන යන්න බැරි වුණා හින්දා මම තවත් කෙනෙක් එක්ක එයාව අරගෙන යන්න ආවා. අපි එනකොට එයා කොහෙදෝ ඈතක ගිහිල්ලා. මං හිතන්නේ කෑම හොයන්න වෙන්නේ නැති. කොහමද? එන්න එළියට. එළියට එන්න. එන්න එළියට. මෙහෙන් එන්නකො. මෙහෙන් එන්න. අතුල්ට කොහෙන්ද ගියේ? කොහෙන්ද එන්නේ ඉතින්? බලන්නකො මේ අහිංසකයා මිනිස්සුන්ට කොච්චර ලෙන් ගතොයිද කියලා. මේකට රින්ගන්න බලන්න. මේක අය. එන්න. කොහෙන්ද ගන්නේ? ඔයාට එන්න බැයිද? ඈ එන්න වෙලියට කොහෙන්ද? කොහෙන්ද ගියේ? එනවා. Đây kìa. Đi đi. Ôi dồi ôi. Hết đưa lên. Đưa lên. Dần nhé. Dạ. Dần nhé. ඉතින් ඔන්න ඔය විදිහට තමා අපි ආව ගෙදර අරගෙන ආවේ. යා. මේ හොඳයිද? මේ හොඳයිද? මේ ඉමුද? ඈ? මේ ඉමුද? තිනුද්දා. මේ ඉමුද? ඈ? ඕන් කට්ටිය කෑ ගහනවා. කියන්නේ Mình cái kia nó ring ra. Será aí, é pagar as pés? Then no matter what, I will not put it on. පාර හිටපු නිසා මෙයාගේ ඇඟේ හැමතැනම මැක්කෝ. කිනි තුල්ලෝ. ඉතින් අපි ඉස්සෙල්ලාම කරේ එයාට කන්න බොන්න දීලා එයාව නාවපු එක.
අලුත් එක්කෙනෙක් ගෙනාවට මෙයාලා නම් එච්චර කැමති නෑ. හැබැයි යාලට මතක නෑ යාලත් එහෙම හිටපු අය කියලා. දාන්න වේද? පිස්සුද? ඔන්න ඉතින් අපි මෙයාට ගේකුත් හොයාගත්තා. අපි මෙයාගේ වීඩියෝ එකක් දැම්මට පස්සේ ඒ වීඩියෝ එක දැකලා මෙයාට එක්කෙනෙක් කතා කරා. ඔන්න ඉතින් මේ යන්නේ මාතලේ ඉඳලා කුරුණෑගල පළාතට මේ අහිංසකයාගේ අලුත් ගෙදර හොයාගෙන. කෝල් කරේ මේක දෙන්න උදේ හවස තේ යන්න ගන්න. ඔය මොන හරි කණ එක්කට හරි දාලා කිරි එක්කට හරි දාලා දෙන්න. ඕකට හොඳට මේව වෙලා එනවා. ඇදිලා. ඔව්. මේක ෂැම්පූ එක මේකෙන් නාවන්න. එහෙමද? ඔව්. මේකෙන් ඒ කියන්නේ දවස ගන්න. නෑ නෑ. ඕකට සතියකට සැරයක් නාවුවා නැති. මං ඊයේ හොඳට නාවලා තියෙනවා. ඔව් ඊයේ හොඳට නාවුවා. නැක්කෝ හරිමින්. ඔව්. මේ කිනු තුල්ලෙම ඔක්කොම අයින් කරා. තව එකෙක් දෙකෙක් සමානට ඇති. මුල්ල හිටියා සෑහෙන්නේ. මම ඔක්කොම අයින් කරා. මේ ඉඳලා හිටලා තව එකෙක් දෙකෙක් අහුවේ. තව දවස් දෙක තුනකින් ආයෙක පාරක් නාවන්න. ඒකලා සතියකට සැරයක් දෙකකට සැරයක් නාව ඕන ඇති. ඔන්න ඔය විදිහට අපි ආව අලුත් අයිතිකාරයෙකුට බාර දුන්නා.